හෙට ඡන්දේ point of view වැඩසටහන් මාලාවක් අපි ගෙනිච්චා සහ සාකච්ඡා මාලාවක් විදිහට දෙමළ සිංහල සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සාකච්ඡා වලින් අඳුරගත්ත දේවල් වගේම දැන් පෞද්ගලිකව මොකද හිතන්නේ රවි මොන වගේ ප්‍රතිඵලයක් හෙට ආවොත් හොඳයිද පළාත් පාලන ආයතන මොන වගේ සන්දර්භයක කොට නැගුණොත් හොඳයි කියලා හිතනවාද පළාත් පාලන ආයතන වල වෙනසක් විය යුතුයි කියන මතය කියන්නේ මතක අපේ පරම්පරාවලට කලින් පරම්පරාවෙන් ළම මේ මොහොතේ පොඩක් ඔළුවේ පැලවලා තියෙන අදහසක් තමයි පළාත් පාලන වෙනස් වෙනවා. පළාත් පාලනට සබීකෝරු ගේ ඔළුවේ ඉඳලා වෙනස් වෙන්න ඕන මේ හැමදේම. පළාත් පාලන ආයතන කරන වැඩ ටික වෙනස් වෙනවා. ඊට වඩා වැඩ එක ඒක මම හිතන්නේ කතා කරනකොට සීමාවක් නැහැ. මේ වෙනස කොයි විතරේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ කියන එක. කෙසේ හෝ දවස් අවසානයේ කියන්නේ අපේ ඇතුළු හැමෝගෙන් බලාපොරොත්තු පක්ෂයෙන් මොකක් වුණත් කණ්ඩායම බලකඳවුර මොකක් වුණත් පළාත් පාලන ආයතනයේ ගොඩදාන සහ පළාත් පාලන ආයතනයේ කරන වැඩ ටික කරන එකටත් කලින් කරන වැඩ ටික මෙන්න මේවා තමයි අපි කරන වැඩ ටික කියලා මිනිස්සුන්ට sannivedanaya කරන්න පුළුවන් පිරිසක් එතෙන්ට එන්න ඕන කියලා මම ඉස්සෙල්ලම විශ්වාස කරනවා. දැන් ඔක දැන් අපි දැන් මේ වැඩේ ඇතුළේ ඉන්න නිසා දැන් අපිට පේනවනේ වැඩ කරනවට වඩා මිනිස්සුන්ට තියෙන විශ්වාසය නෑ වගේ අදහසක් තියෙන. සහ මේ පරණ දේ මායි වෙයිද වගේ අදහසක් තියෙනවා. ඒ නිසා අපිට යෝජනාවක් විදිහට කරන්න පුළුවන් මට පෞද්ගලික වුණත් කරන්න පුළුවන් ආයතන මට්ටම වුණත් කරන්න පුළුවන් යෝජනාවක් විදිහට මිනිස්සුන්ට මුලින්ම ප්ලෑන් එක කියලා තිබ්බනම් අපි ආයතන වල කරනවා වගේ පෞද්ගලික ආයතන වල කරනවා වගේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් හරි කියලා මිනිස්සුන්ට සහ අර මේ අපි හැමදාම තිබිච්ච ප්‍රශ්නේනේ පහුගිය කාලේ මේ මොන වැඩේද මුලින් කරන්න ඕනේ ඒක කොයි විදිහටද කරන්න කියන එක ඒකත් මිනිස්සුන්ට කියාගෙනම තිබ්බනම් හොඳයි කියලා හිතනවා මොකද ප්ලෑන් එකක් නැතිකම අපි දැකලා තියෙනවා මේ කාලේ වැඩ කරද්දී මේ ප්ලෑන් එකක් කියලා තිබ්බනම් හොඳයි කියලා මම හිතනවා. මේ පාර මේ ඡන්දෙත් එක අපි දන්නේ පත් වෙන පිරිසත් එක 150 ගන්න පුළුවන් වේද පළාත් පාලන ආයතනවල එහෙම නැත්නම් සභාපතිවරයා තෝරන්න ඊට පස්සේ පළාත් පාලන දෙපාර්තමේන්තුව පැත්තෙන් මැදිහත්වීම කරන්න වෙයිද අපි දන්නේ නැහැ. නමුත් මේ මැතිවරණ ක්‍රමයත් එක්ක එහෙම පොඩි අදහසක් සහ එහෙම වෙන්න පුළුවන් ගොඩක් පළාත් පාලන ආයතනවල කියලා අපිට නිකන් හිතන්න පුළුවන්. ඒ නිසා මෙච්චර කල් තිබුණ අර දේශපාලනයේම හරස් කඩක එහෙම නැත්නම් අර මේ පාර්ලිමේන්තුවේම හුරුවක් වගේ තිබිච්ච ක්‍රමය වෙනස් කළා ඇත්තටම පළාත් පාලනයේ තියෙන අදහස ගෙනාවනම් ඒ කියන්නේ ඔක්කොම සබික පිරිස එකයි ඒගොල්ලෝගේ ඔක්කොගේම අරමුණ තමන් ඉන්න බල ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට හොඳ සුඛ විහරණයක් ලබා දෙන එක කියන එක අරමුණු කරගත්තා නම් හොඳයි සහ FSLG එක විදිහට අපේ අරමුණත් ඒක තමයි වෙන්න ඕනේ කියලා ඒ නිසා ඒ විදිහට ගියොත් හොඳයි අපි යෝජනා කරමු හෙට ඡන්දෙන් තේරිපත් වෙන උදවියට ඒ කියන්නේ පොඩි අවධානයක් යොමු කරන්න කියලා මොකද මිනිස්සුන්ගේ පැත්තෙන් තියෙන අවුලත් ඒක මිනිස්සු හිතන් ඉන්නවා මේක මේ පුංචි පාර්ලිමේන්තුව මේක මේ ගමේ පාර්ලිමේන්තුව වගේ එකක්. එහෙම අදහසක් ගන්නත් පුළුවන් වැරදි නෑ මම කියන්නේ ඒක වැරදි නෑ හැබැයි ඊට එහා ගිය මිනිස්සුන්ට හොඳක් වෙන තැනක් විදිහට හොඳක් කරන සහ මිනිස්සුන්ගේ කෝණයෙන් බලන තැනක් වුණා නම් හොඳයි මේක කියලා. ඒක නේ වා කියන එක. අදහසත් ඒක. ඒ කියන්නේ දැන් ලිස්ට් එකේ ඉන්න අලුත් පිරිසක් නිසා හැම පක්ෂයකම බහුතරයක් අලුත් පිරිසක් නිසා සමහර දේශපාලනට අලුත් නෙවෙයි වෙන්න පුළුවන් පළාත් පාලනට ඒගොල්ලෝ අලුත් බහුතරය ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ මේ මොහොතේ තියෙන විශ්වාසය අපි මේ කතා කරන තැන වෙන්න පුළුවන් සමහර විට බහුතරයක් දෙනාගේ අපි ගියාට පස්සේ පාරපක්ෂ ભેදයක් නැහැ අපි ආයතනයක් විදිහට එකතු වෙලා මේක ගොඩ දාන වැඩ කරනවා මේකෙන් ජනතාවගේ සුඛවිහරණය පිණිස අපි වැඩ කරනවා කියන තැන සමහර මේ විදිහ ඔළුව ඇති එතෙන්ට නමුත් ගියාට පස්සේ ඇතුළට ගියාට පස්සේ තමන්ගේ ආසනේ වාඩි වුණාට පස්සේ සභාවකට දෙකට සම්බන්ධ වුණාට පස්සේ සභාවන් එකට දෙකට මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් අයගේ ඔකට මම මේ අවවාදයක් විදිහටත් කියන්න පුළුවන් හෙට ඡන්දෙන්පත් වුණාට පස්සේ මේ මිනිස්සු තාම අලුත් වෙන්න පුළුවන් වැඩේට. ඒ නිසා ඇවිල්ලා කියයි මෙහෙමයි ඔයා දේශපාලඥයෙක් වා දේශපාලඥවරියක් විදිහට ඔයාට තියෙනවා මෙහෙම පක්ෂ මිනිස්සුන්ට උදව් කරන්න කියන එක. අපි අත්දැකීමෙන් කියන්න පුළුවන් අපිට මේ වැඩේ ඇතුළේ ඉන්න මිනිස්සු විදිහට ඒකට බය වෙන්නත් එපා. මොකද මිනිස්සු වැඩේට අලුත් සහ මහජනතාව එක සැරේම වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ කිසිම තැනක ලෝකේ කිසිම දෙයක. ඒ නිසා මේ ඒකට බය වෙන්නේ නැතුව නෑ මම පක්ෂයේ නියෝජිතයා නෙමෙයි කියන තැන ඉඳන්ම සභාව වීලුවට පස්සේ වැඩ කරන්න පුළුවන් නම් ඒක හොඳ වෙයි. මේ අර ඒ මම පක්ෂයට ගැති බව නැති කරලා මිනිස්සුන්ට ගැති බවක් තියාගත්තා නම් වැඩේ හොඳයි කියලා නේ අපි කියන්න ඕනේ අපිට මේ කතාව ඇතුලේ. මේ තරුණයන්ට මොකද කියන්න දෙන්නේ? තරුණයගේ තමයි ඔය කාරණා ගොඩක් වෙලාට එන්න පුළුවන් තරුණයගේ සහ මට පෞද්ගලික තිබ්බ ප්‍රශ්නයත් ඒක ගොඩක් මේ අපි කරපු සාකච්ඡාවේදී මම අහන්න උත්සාහ කරේ සහ මම උත්තර බලාපොරොත්තු වෙන ප්‍රශ්න වෙනුයි තල්ලේ. ඒ කියන්නේ තරුණය ඉන්නේ
හේතු තිබ්බා. ඒ කියන්නේ අරගලින හේතු විග්‍රහ කරනවා ගොඩක් විග්‍රහ කරන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තාම මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියන්නේ පොඩි දන්නේ ඉඳන්ම පොඩි දන්නේ කියන ගමේ ඉඳන්ම මේ පරිපාලන සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියන අදහස නැහැ. බහුතරයක් දෙනාගේ ඔළුවේ තියෙන්නේ. එතකොට ඒකත් එක්ක දුවන තරුණ පරම්පරාවක යම් පෝෂන් එකක් මේ පළාත් පාලන ආයතන වලට මේ ලිස්ට් එක හරහා එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එතකොට පළාත් පාලන ආයතනයේ සභිකවරයෙක් විදිහට පත් වුණාට පස්සේ සභිකවරියක් විදිහට පත් වුණාට පස්සේ සමහර විට කරන්න තියෙන වැඩ ටිකත් එක්ක කරන්න පුළුවන් වැඩ සීමාවත් එක්ක සමහර විට වෙන්න ඕනේ නැහැ වෙන්න හොඳ නැහැ එහෙම සමහර විට ඒගොල්ලෝ අතරමං වෙන්න පුළුවන් අපි ඊටපු එක කරන්න බෑනේ අපි ඊටපු ස්කෝප් එකෙන් මේක දුවන්න බෑනේ එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් සමහර විට මගේ යෝජනාවේ අතරමං වීම වෙන්න එපා මුලින්ම අපි මේ බය කරනවා නෙමෙයි කිසිම විදියකින් මේක මේ අමාරු එහෙම කියලා හැබැයි අර සාම්ප්‍රදායික දේශපාලන කෝණයෙන් ඔබ උතර වාඩි වුණොත් වැඩේ අමාරු වෙනවා. වැඩේ අර අපේ පරම්පරාව වශයෙන් කිව්වොත් වැඩේ දෙල් වෙනවා. ඒ නිසා අලුත් අදහස් ටිකක් අරගෙන ලෝකයේ මේ මොහොතේදී පළාත් පාලනය වෙන්නේ මොනවාද කියන කාරණා ටික අරගෙන බය නැතුව එන්න වැඩේට. ඒ කියන්නේ මේක බය වෙන්න දෙයක් නෑ. මේක ඉගෙන ගන්න පුළුවන් සහ අපි ඉන්නවා ඕන වෙලාවක ඔබත් එක්ක ඔබට අවශ්‍ය කරන දැනුම කුසලතාවය ලබා දෙන්න ඕන වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වෙන්න. හැබැයි සාම්ප්‍රදායික දේශපාලන ටිකක් එලීට යන්න ඕන. හැබැයි රවිදු කියන්න ඕන කාරණාව තමයි තරුණ අයට අපේ පරම්පරාවේ අයට මේ අර ඕනවට වඩා ඉක්මන් වෙලා මේක කරන්නත් බෑ. මේක ඉමෝෂනල් වෙන්නත් බෑ. ඔව් ඉමෝෂනල් වෙන්නත් බෑ. සහ මේ හයිපර් ඇක්ටිව් වෙන්නත් බෑ වැඩේ ඇතුලේ. මේක එකරයින් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරමින් දෙපැත්ත බැලන්ස් කරලා මධ්‍යම ප්‍රතිපදාවේ ගියා නම් හොඳයි. වැඩේ කොට දාගන්න පුළුවන්. අපි සෑහෙන කාලයක් කතා කරා කාන්තාවන් සම්බන්ධයෙන්, කාන්තා දේශපාලනය සම්බන්ධයෙන්. හෙට ප්‍රතිඵලය මොකක් වුණත් 125ක් අනිවාර්යෙන් කාන්තාව සභාවේ වාඩි වෙනවානේ. මොකක් වුණොත් හොඳයි? ගොඩක් අයගෙන් පක්ෂවල දැන් අපි කතා කරපු බහුතරයක් දෙනාගේ මතය තියෙනවා නෑ 125 නෙවෙයි මේකේ සීමාවල් දාන්න ඕනේ නැහැ. කාන්තාවන්ට නිදහස් දෙන්න ඕනේ. ඒක නිදහස් අසීමිත වෙන්න ඕනේ. සහ කාන්තාවන්ගේ පැමිණීම මීට වඩා බලාපොරොත්තු වෙන්න ඕනේ. සහ ඒක අපි උද්යෝගවත් කරන්න කාන්තාව මීට වඩා එන්න දේශපාලනට ඇවිල්ලා කරන්න දේශපාලනේ කියන්නේ බය වෙන්න ඕන තරක් නෙවෙයි. කමිට්මන්ට් එක්ක හිර වෙලා කර යුතු දෙයක් නෙවෙයි දේශපාලන. කමිට්මන්ට් උත් කරගෙන එහෙම කරන මිනිස්සු විවිධ සංවාද තියෙනවා. අපිත් විශ්වාස කරනවා 125ට එහා ගිහිල්ලා දැන් පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයක් තියෙනවා. මහාවට නෙවෙයි. නමුත් තිබ්බට වඩා හොඳයි පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශය. කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඒ විදිහට දැන් මේකේ 125ක් ඕල්රෙඩි තිබ්බා. නමුත් ඊට වඩා හොඳ සහ අර 2018 වුණා වගේ නොවි. ඒ කියන්නේ ආවට පස්සේ ෆේල් නොවෙන්න. මොකක්ද උනේ කියලා දන්නේ නැති සහ මොකක්ද වෙන්නේ කියලා නොදන්න පිරිසක් නොවි. ඔව්. එනවා නම් හොඳයි. ඒක ආයුතුයි එහෙම. මොකද නැත්තම් අපරාධයි. ඒ කියන්නේ මිනිස්සුගේ ඡන්දෙත් අපරාධයක් පැත්තකින් සහ ඉදිරිපත් වෙන මිනිස්සුගේ කාලෙත් අපරාධයි. එහෙම වෙන්න ඕනේ නැහැ. සහ මේ මොහොතේ දැන් තාමත් දෙකඩියාවෙන් ඉන්නවා නම් ඇයි මං ඉදිරිපත් වුනේ සහ ඇයි මම අත්සන් කරේ කියන ප්‍රශ්නෙන් ඉන්නවා නම් හෙට දින සම්භාවිතාවකුත් තියෙනවා නම් ඔබේ තියෙන ජනපදනම අනුව මං හිතන්නේ එතනින් එහාට ඒ කැපකිරීම දැන් ඔබ ලෑස්ති වෙන්න. මොකද මිනිස්සු එහෙම කවුරුත් එහෙම කැපකිරීම කරේ නැත්තම් මේක හදන්න බෑ. කවුරු හරි ඉන්න වෙනවා. ඒ වැඩි දරාගෙන ඉන්න කවුරු හරි ඉන්නත් බෑ. හොසවගෙන ඉන්න මිනිස්සුත් ඉන්න ඕනේ. ඒ නිසා කාන්තාව විදිහට අපිටත් කියන්න තියෙන්නේ ඔබට කියන්න තියෙන යෝජනාව තමයි අමාරුයි වැඩි. අපි කියන්නේ ඒක ලේසි කියලා. මේක සුබට නෑ. මේක මේ රෝසමල්යානාවක් නෙමෙයි. ඔබ දේශපාලඥවරියක් වූ සැනින් සියල්ල පහළ වෙන්නේ නැහැ. මේක කේතුමති පුරවරය වෙන්නේ නැහැ හෙට උදේට. හැබැයි මේක අමාරුවෙන් අල්ලන් හිටියොත් යන්න තියෙන තන සුළුපඩුත් නැහැ. සහ මේ අපි නැවතත් කියන්නේ ආයතනයක් විදිහට සහ අපි මේ වැඩේ ඇතුළේ ඉන්න මිනිස්සු විදිහට ඔබට කළ හැකි දේ අසීමාන්තිකයි. තරුණ කාන්තා කවුරුණත් ඔබ සභිකවරියක් විදිහට ඔය පුටුවේ වාඩි වුණාම හෙට ඔබ දින්නම් පස්සේ ඔබ සභාවේ වාඩි වුණාන් පස්සේ ඔබට කරන්න පුළුවන් දේ අසීමාන්තිකයි. අලුත් දේවල් තමයි හොයාගෙන යන්න ඕනේ. සහ මේ දේශපාලනය වගේම විශේෂයෙන්ම ආදායම උත්පාදනය සම්බන්ධයෙන් උත් අපි කතා කරන්න ඕනේ. මොකද පුළුවන් තරම් අලුත් දේවල් කරන්න කියන යෝජනාව තමයි අපි කරන්නේ. සහ ලෝකයේ දැන් විවෘතයි. දැන් මේක WhatsApp එකකින් ඊමේල් එකකින් ලෝකයේ තියෙන මහා පරිමාණ ගනුදෙනු වෙන ලෝකයක්. ඒ නිසා නීතියට යටත්ව හැබැයි ඔබට කළ හැකි අලුත්ම දේ සොයා යන්න. මොකද අපි අර වැඩසටහන වලදී කියනවා වගේ අපි දැන් දශක 4-5 පිටිපස්සෙන් ඉන්නේ ලෝකේ සමහරක් දේවල් වල. එතකොට පළාත් පාලනය කියන විෂය ගත්තත් අපි ටිකක් පරක්කුයි පිටිපස්සෙන් ඉන්නේ. ඒ ටිකත් කරගෙන යන්න ඕනේ. ආදායම උත්පාදනය ගැනත් අපි කතා කරා. දැන් මේක අපි අත්දැකීම ටිකක් බෙදා හදාගත්තොත් එහෙම අලුතෙන් තේරිපත් වෙන හෙට උදේ වෙද්දී තේරිපත් වෙන අයට මොන වගේ වෙනස්කම් සිද්ධ වුණොත් හොඳයිද? අත්දැකීම දෙකක් බෙදාගත්තොත් එහෙම නිකන්
ඔව් විශේෂයෙන්ම ආදායම උත්පාදනය කියන කොටස ගත්තොත් එහෙම ඒ කියන්නේ ගොඩක් පළාත් පාලන ආයතන ඇත්ත කතාව ගත්තොත් එහෙම බොහොම අමාරුයි කියන පළාත් පාලන ආයතන තියෙන අති බහුතරයක් ගම්වල තියෙන පළාත් පාලන ආයතන UD ඒරියා එකක් නැති පළාත් පාලන ආයතන වරිපරම් ටිකවත් එකතු කරගන්න බැරි නෛතික පළාත් පාලන ආයතන ගොඩාක් තියෙනවා. එතකොට එළඹෙන තරුණ පිරිසට සහ එළඹෙන කාට හෝ සමහර විට පළාත් පාලන ආයතන කියන පස්සේ මුල ඉඳන් හිතන්න වෙයි. අපි දන්නේ නැහැ මේ මොහොතේ කියන්නේ නිලධාරීන් එක්ක පළාත් පාලන ආයතන දුවලා තියෙන විදිය සමහර විට ඔබ හිතෙන්න පුළුවන් මීට වැඩිය හොඳට තිබ්බා 2023 මේක ඉවර වෙද්දි කියලා හිතෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන් සමහර විට. කොහොමද මීට වඩා මුල ඉඳන් පටන් ගන්න පළාත් පාලන ආයතන සමහර විට තියෙන්න පුළුවන් ලංකාව ඇතුලේ. අපි අත්දැකීම් තියෙනවා එහෙම පළාත් පාලන අපිට හිතෙනවා එහෙම දැන් මේක ගොඩ ගන්න බැරි වෙයි මෙහෙම ආපහු මුල ඉඳන් වෙනම පැටර්න් එකකින් හිතලා තමයි මේ ගොඩ ගන්න වෙන්නේ කියලා අපේ අත්දැකීම් තියෙන පළාත් පාලන ආයතන තියෙනවා. ඒ නිසා ලෝකේ දුවන විදිහත් එක්ක අපිට බලාපොරොත්තු වෙන්න බෑ මධ්‍යම රජයට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ගොඩක් කාලයක් අල්ලන් ඉන්න පුළුවන් ඒක. ඒ නිසා ආපු දවසේ ඉඳන් ඔබට හිතන්න සිද්ධ වෙනවා තමන්ගේ ආයතන ආදායම උත්පාදනය කරන පළාත් පාලන ආයතනයක් බවට පත් කරගන්න. ඒ කියන්නේ අනික් කාරණාව තමයි මට සහ අපි දැන් අපි වැඩ කරපු සභිකරුවොත් එක්ක අපි ගනුදෙනුව තිබ්බ නිසා තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි පක්ෂවල නායකයින් පළාත් පාලන මැතිවරණයේ සභිකරු තේරීම් පත් වුණාට පස්සේ ඒගොල්ලොත් එක්ක තියන් ඉන්න සම්බන්ධතාවයේ ඡන්දෙ තිබ්බ හරි වැඩේ අතාරියා කරන් යන්න කියලා අතහැරලා දැම්මා. ගොඩක් වෙලාවට ගොඩක් පක්ෂවලින් වෙච්ච ප්‍රශ්නයක් ඒක. මේ ප්‍රශ්නේ වෙන්න බෑ. ඒක නොවිය යුතු කාරණාවක්. පක්ෂ නායකයන්ට බරපතල වගකීමක් තියෙනවා. ඔකටම ගැට ගැහෙනවා රවි මේ පරිපාලනයේ ශාස්ත්‍රයේ ඉන්න ඒ ලේකම් හෝ කොමසාරිස් හෝ කවුරු එක්ක මේ ඇතිවෙන ගැටුම්වලදී පක්ෂ නායකයා හෝ ඒ නායක මණ්ඩල මේගොල්ලෝ අතාරින එක ලොකු අර්බුදයක්. ඒතර මේගොල්ලෝ හුදකලා චරිත බවට පත් වෙනවා. ගමේ ඇතුලේ මේගොල්ලොන්ට කැත නමක් වෙනවා. මේගොල්ලෝ ගමේ චණ්ඩි බවට පරිවර්තනය වෙනවා. ඒක ගොඩක් වෙලාවට එන්නේ උඩින් ගයිඩ් කරන්න නැති නිසා. මෙහෙම අර්බුදයක් වුණොත් මොකක්ද වෙන්නේ? තීන්දුව తీරන ගන්න එපා. ඕගොල්ලෝ තනියම සමහරක් තැන්වලදී. මොකද ඒක සමහරක් කරලා ජාතික දේශපාලනයක ගැට ගැහෙනවා. අපි දැක්ක පහුගිය කාලේ වෙනවා. ඒ නිසා අලුත් ඔබට අපි කරන යෝජනාව තමයි පරිපාලනය කරන නිලධාරියන් එක්ක ගැටුමකට යන්න එපා. කාත් එක්කවත් ගැටුමකට යන්න එපා. නමුත් පළාත් පාලනය කියන්නේ රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව තෝරාපත් කරයපු සභිකවරියන් 50-50 යන වැඩක් මේක. මොකද සමහරක් තැන්වලදී පරිපාලනයේ අත්සන හෝ එකඟතාවය හෝ කැමැත්ත ඕනේ. එහෙම නැතු මේක කරන්න බෑ. ඒ නිසා ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒකට හොඳම දේ නීති ඉගෙන ගන්න එක. මම කියනවා අදහසක් තියෙයි ඒ සම්බන්ධයෙන්. සහ නීතිය වගේම රීතියත් ඉගෙන ගන්න ඕනේ. එහෙම තියෙනවා. සමහරක් සම්ප්‍රදායන් තියෙනවා. ඒවා හරිද වැරදිද කියලා හොයනවාට වඩා ඒවත් එක්ක ගනුදෙනු කරන එක හොඳයි. ඔබට අපි සම්ප්‍රදාය බිඳින්න එපා කියනවා නෙමෙයි. හැබැයි ඒක ඉගෙනගෙන තියෙන එක හොඳයි නේ. අනිවාර්යයෙන්. ඒක අනික් කාරණේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ඕන කොයි ලෙවල් එකෙන්ද කියන එක. ඒ කියන්නේ ඔබ සභිකවරයෙක් හෝ සභිකවරියක් වුණාට පස්සේ ඔබේ වගකීම් ප්‍රමාණය වැඩි වෙනවා. සම මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. ඒක මිනිස්සුන්ගේ මෝඩකමක් නෙවෙයි. ඒක තමයි ඒ ලංකාවේ විදිහ. ඒක අපිට අතික්‍රමණය කරලා දුවන්න බෑ. මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. උදේවම හම්බෙද්දී මේ මිනිස්සයා මොකද්ද කරන්න කියන එක බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. සමහර විට මල ගෙදරට මගුල් ගෙදරට යන එක වෙන්න පුළුවන් ඔබේ ගමේ මිනිස්සු ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් සමහර විට ඔබ වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න එක වෙන්න පුළුවන්. කානුව හදන එක හරි පාර හදන එක ආව නැත ගමට උදේවස හම්බුණා නැත වැඩ ටික රන් වෙන එක වෙන්න පුළුවන් මිනිස්සු ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ මනුෂ්‍ය ස්වභාවය අවබෝධ කරගන්න එක ඒක ඇතුලේ වෙන තාක්ෂණයක් තියෙනවා. ඉතින් ඒක ටිකක් හිතලා කල්පනා කරලා කරන්න ඕන වැඩක්. හැබැයි කරන්න වෙනවා. ඒක තමයි ජනතා නියෝජිත බලාපොරොත්තු වෙන්නේ. ගමේ ඡන්දේ කියලාමනේ දැන් මේ දවස්වල කට්ටිය කිව්වේ. දැන් අද වෙනකම්ම කිව්වේ ගමේ ඡන්දේ කියලා. ගමේ ඡන්දේ තමයි. හැබැයි ගම වෙනස් කරන ඡන්දෙත් මේක වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඕක දියවන්නාව තරණය කරන ගමනේ ආරම්භය වෙන්න පුළුවන්. හෙට උදේ එළි වෙද්දී එන ප්‍රතිඵලය. ඒක නම් අවධානය යොමු කරාට පාඩු නෑ වැඩේ. අනිවාර්යයෙන්. එහෙම පටන් ගත්ත මිනිස්සු ඉන්නවා පාර්ලිමේන්තුවේ. උදාහරණ විදිහට ඕන්තරම් කියන්න පුළුවන් මේ මොහොතේ ඉන්න අය සහ නැති අය. එහෙම බිමින් මොකුත්ම නැතුව සමහර විට පක්ෂ නායකයෝ පවා එපා කියද්දි දේශපාලන පටන් ගත්ත මිනිස්සු ඉන්න ලංකාවේ උදාහරණ ඕන්තරම් තියෙන නිසා. ඒවා අමුතු දේවල් නෙවෙයි. ඒවා මැජික් නෙවෙයි. ඒ නිසා කරපු මිනිස්සු දිහා බල්ලා හරි ඔබට ඒක පිටපත් කරගෙන කරපු වැඩේ පිටපත් කරගෙන කරන්න අවස්ථා ඕන තරම් තියෙනවා. ඔබ තමයි හැඩේ සහ අලුතෙන් පත් නැයට සමහර විට මාස 6-7ක් අතර මේ වැඩ එපා වෙන්න පුළුවන්. වැඩ එපා වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. මොකද
නීති රීති වැඩි හිතුවට වැඩිය සමහරක් වෙලාවට පරිපාලනයත් එක්ක සහ සම්බන්ධය තියාගන්න ඕනේ. සමහරක් වෙලාවට ඔබ හිතන් ඉන්නවා නම් හෙට උදේට මම ගිහිල්ලා මේක වෙනස් කරනවා කියලා නෑ වෙනස් කරන්න බෑ. එහෙම නීතිය නෑ. සමහරක් වෙලාවට සමහරක නීතිය තියෙන පුළුවන් නීතිය සුමට නැති වෙන්න පුළුවන්. ඔයා කිව්වා හරි. ඒ කියන්නේ එපා වෙන්න පුළුවන්. මොකද අර ඇමති කෙනෙක් മന്ത്രി කෙනෙක් පාර්ලිමේන්තුවේ හැඩයක ඉන්න සමහරක් අය යන්නේ. එතකොට එහෙම නැති වෙන්න පුළුවන්. සහ ඔබේ පක්ෂ නායකයා ඔබේ ෆෝන් එක ආන්සර් කරන්න නැති වෙන්න පුළුවන්. හෙටින් පස්සේ. ප්‍රතිඵලය ආවට පස්සේ. හැබැයි මේක අතාරින්න එපා. අපි නැවත නැවතත් කියන්නේ සෑහෙන්න ලොකු දේවල් ටිකක් කරන්න පුළුවන් වැඩක් මේක. මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. මේ බලය අසීමිතයි. ඒක හරි. නමුත් ඒ වගේම තියෙන බැඳීමුත් අසීමිතයි. දැන් ජනාධිපතිට පුළුවන් නේ ආයි අනුරාධපුරේ නොගියෙන් ඉන්න මේ අවුරුදු 5ටම ප්‍රශ්නයක් නැහැ නේ. අර නියෝජිතයෙක් කියලා ඉන්න පුළුවන්. හැබැයි දැන් ඔබට බෑ දැන් ඔබ නගරාධිපති නම් පුරපති වුණත් ඔබ සභාපති වුණත් ඔබට බෑ ගමට නොයන්න. ඔබ ගමේම තමයි ඉන්න ඕනේ. ඔබ ගමෙන් එළියට යන එකයි ඔබට තියෙන රිස්ක් එක මේ වෙලාවේ. ඒ නිසා මේ දෙක සමපාත කරගෙන කොහොමද යන්නේ කියන කාරණාව ගැන මතක් කරන්නත් ඕනේ. සහ මහජනතාවට දැන් ඔබ ඡන්ද දාන්න සූදානම් වෙලා ඉන්න මොහොතේ සමහර විට ප්‍රමාද වෙන්න පුළුවන් ඔබට මේ පණිවිඩය හම්බෙන්න. හැබැයි පළාත් පාලනය කියන්නේ කසල ශෝධනයවත් විදුලි බුබුලු මාරු කිරීමත් පාර කාපට් කිරීමත් නෙමෙයි නේ. ඒකත් මිනිසුන්ට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. මහජනතාවට අපි කියමු අදහස මොකක්ද කියලා අපිට තියෙන අත්දැකීම් එක්ක. ඊට වඩා වෙන වැඩක් මෙතන තියෙනවා සහ වෙන වගකීම් ටිකක් තියෙනවා පළාත් පාලන ආයතනයකට. ඔබේ සුබ සාධනයේ සුඛ විහරණය කියන විෂය ගත්තාම උපතේ සිට මරණය දක්වා හැමදේම පළාත් පාලන ආයතනයත් එක්ක ගැට ගැහිලා බැඳිලා තියෙනවා. අපි යෝජනා කරනවා ඔබට මූලික ඔබේ සභිකවරුත් එක්ක එකතු වෙලා ඔබේ සභාපතිතුමත් එක්ක පුරපතිතුමත් එක්ක එකතු වෙලා මේ සංවාදය හදන්න දාන්න. සමහර විට එහෙම උනන්දුවක් තියෙන මිනිස්සු ටිකක් වෙන්න පුළුවන් ඔබේ පළාත් පාලන ආයතනයේ වෙන මේ හෙට ඡන්දෙන් පස්සේ පත් වෙන්නේ. ඒ පත් වෙන මිනිස්සුත් එක්ක සභාවෙන් කරන දේවල් මොනවද? කරන්න පුළුවන් දේවල් මොනවද? කරන්න පුළුවන්කම තියෙද්දි මේ වෙද්දි නොකරන දේවල් මොනවද? කොහොමද අපි ඒවා කරන්නේ? කියන සංවාදය හදාගන්න පළාත් පාලන ආයතනයත් එක්ක ප්‍රාදේශීය ලේකම්කාරයන් ප්‍රාදේශීය සභාවේ වෙනස හරි අඩුම ගානේ අපි අඳුරගන්න කියලා යෝජනා කරනවා. මේ ඒ නිසා හෙට ප්‍රතිඵල බලන්න ලෑස්ති වෙන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රතිඵල බලන්න කලින් එන ප්‍රතිඵලය ගැන අද හිතලා තියාගන්න. මොකද මේ ප්‍රතිඵලය තමයි තව අවුරුදු 4ක් ඔබ පාලනය කරන්නේ. ස්තුතියි එහෙනම් අපේ point of view වැඩසටහන් මාලාවත් එක්ක සම්බන්ධ වෙලා හිටියට. හෙට ඡන්දේ අන්තිමට කියන්න තියෙන්නේ මොකද්ද? අන්තිමට කියන්න තියෙන්නේ හැමෝටම ජය වේවා කියන එක තමයි. පළාත් පාලන ආයතනයකට ජය වෙන්න නම් ඉස්සෙල්ලා එළඹෙන හෙටින් පස්සේ ඇත්ත අදහසක් ඇතුව සත්‍ය අදහසක් ඇතුව ඡන්දෙට ඉදිරිපත් වෙන මිනිස්සුන්ට ජය වෙන්න ඕන. ඊට පස්සේ පළාත් පාලන ආයතනයේ ජය ඔවුන් තුලින් දකින්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ ජය අත්කල දෙන වක්කීම තියෙන ඉතින් මහජනතාවට තමයි. එහෙනම් හැමෝටම ජය වේවා.